උදෑසනක් ආයුබෝවන් ශ්‍රී ලංකා. අපි ඉන්නේ දැන් ලංකාවේ. අන්න අපි ආව ප්ලේන් එක තියෙනවා. රත්තරන් කැමති අයට රත්තරන් තියෙනවා මේ වගේ. ඕපන් කරන්නේ 7යි කාලට. මෙන්න මේ බෝතලේ ගාන දිරාම් 14164යි. මෙන්න තියෙනවා බෝතල. කෝච්චියට නැග්ගනේ. අපේ යාළුවෝ සතුටු කරන්න. හරි ගන්න. ජය වේවා. Brother, which one is good for newly married couple? Huh? For newly married couple, I get you this. Wow. Dilni. ලෑස්තිද? ඔව් දැන් යන්න ලෑස්ති. වෙලාව 6:10යි. රෙවොන්. දැන් අපිට අට්ටක් ගාලා ලෑස්ති වුණා. ඔන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන. දැන් යන්න විතරයි තියෙන්නේ. අද මේ දිල්නි. දන්නවද ඇවිල්ලා තියෙන වාහනේ. අපි පිටත් වෙනවා. රෑ වුණා. ලොකු වාහනයක් ඇවිල්ලා තියෙන දිල්නි. යම්. Close. Revon, are you ready? Yeah, let's go. අම්මෝ ටැක්සි මේ තව 6 දිනෙට යන්න පුළුවන් මේකේ. දැන් යනවා මේ අපිට අපේ ගේට් ඕපන් කරන්නේ 7යි කාලට. රෙවොන් සෙල්ලම් කරන්න පටන් අරන් ඉන්න දැන්. ඔන්න ස්ටොප්. අම්මි බනිස් අරන් එනකන් අපි ඉන්නවා. මේ බර වැඩි වුණාම මෙතන බර කිරනවා විතරක් නෙමෙයි අර බැට් එක රිෆන්ඩ් කරගන්න පුළුවන් මෙතනින්. මේ ඇතුළට ගිහිල්ලා ඉන්නේ නැද්ද? එහෙනම් දැන් යන් ඇතුළට අපේ රෑ 11ට ෆ්ලයිට් එක තියෙන. දැන් චෙක් ඉන් වෙනකන් බබාට බනිස්සක් ගත්තා. එහෙනම් ගියා. දැන් මේ අපි බැගේජ් දැම්ම. අද බර ගැන මොකද සතුටුද ඔබට? ඔබට සතුටුයිද දැන්? අපි මේ පාර පොඩ්ඩක් හරි අමාරුයි ගිය පාරේ ගිහලා මැනේජ් කරගන්න. මේ පාර කටු එනට කිලෝ 94යි තිබ්බනේ. අද සෙනග වැඩි. අද මම හිතන්නේ අපි හිතුවේ සිකුරාදා ගියේ නැහැ සෙනසුරාදා සෙනග අඩුයි කියලා. නෑ අතනම සිකුරාදා ප්‍රයිස් ගන්න සහ අපිට ඔෆිස් එකෙන් එන්න බැරි වුණා. කියන්නේ වැඩ වැඩි. ඔව් ඉතින් ඔයානේ ටිකට් බුක් කරේ මම ගණන් දැක්කෙත් නැහැ. කෝච්චියට නැග්ගනේ. අද වැඩ ටික ඉක්මනට වුණා වගේ. අපි ගිහිල්ලා කතා කරමු. වාඩිලා කතා කරමු. යාළුවන්ට ගන්න ඒවත් අරගෙන යා. බඩගිනි. කන ගමන් කතා කරමු යා. රෙවොන් මේ ප්ලේන් පෙන්නන්නේ නැහැ කියලා අඬන ගමන් ෆ්ලයිට් එකට යන්න ගිහින් මොනවා හරි කන්න දාගත්තා. මේ වගේ රයිස් එකක් ගත්තා. මේක තියෙන චිකන් උයි මේ වගේ යෙලෝ රයිස් එකක් තියෙන්නේ. ඒක රසයි. ගත්තේ රෙවොන්ටයි දෙන්නට හැබැයි ඒගොල්ලෝ කන්නේ. මට තමයි එකක් ගන්න ඕනේ. ඒකට ඉතින් 41යි මේ. ඊළඟට ඒක චිකන් කෑල්ල වෙනම හම්බුණා මේ වගේ. මේක ඉවරයි දැන් අපි කාලා යමු ඩියුටි ෆ්‍රී එකට පැත්තට આવමු. ඔයාලට පුළුවන් එක එක වර්ගයේ ඩ්‍රින්ක්ස් අරන් යන්න. බ්‍රෑන්ඩඩ් ඩ්‍රින්ක්ස්. රත්තරන් කැමති අයට රත්තරන් තියෙනවා මේ වගේ. ඔන්න මේ හැඩට යන ගෑනු ළමයින්ට මෙන්න මේ වගේ ලස්සන දේවල් තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ පෙම්වතියට වයිෆ්ට මේ වගේ දේවල් අරන් යන්න. හැමෝම සතුටු කරන්න පුළුවන් උත්සාහ ගන්න තැනට. දැන් අපි ඉන්නේ ඩියුටි ෆ්‍රී එකේ. ඕගොල්ලෝ අපේ කලින් ගිය පාර වීඩියෝස් බලවන ඔයගොල්ලන්ට මතක ඇති අනිවාර්යෙන්ම මේ අපි ගොඩාක් මේකේ ප්‍රයිසස් ඒ දැන වීඩියෝස් ගෙනාවා. ඉතින් අද අපි ඉන්නවා ඩියුටි ෆ්‍රී එකේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ. මෙන්න මේ බෝතලේ ගාන දිරාම් 14164යි. මෙන්න තියෙනවා බෝතල. එක ජාතිය බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට අරන් යන්න පුළුවන්. දිරාම් 825ට. මේ මාටින් බොටල් තියෙනවා. හැම තැනම තියෙනවා. ඉතින් එක දේවල් එක ජාතියේ බොටල් මෙන්න මේ වගේ ගන්න පුළුවන්. ගෝල්ඩ් ලේබල් මම ගොඩක් මාස එක මේ වගේ තියෙනවා. ඉතින් එක දේවල් සමහර තැන්වල buy 2 get 1 free මේ වගේ ගෝල්ඩ් දෙකක් ගත්තොත් එකක් නොමිලේ. ඉතින් මෙන්න මේ වගේ ජැක් ඩැනියල් තියෙනවා. ඔන්න ජැක් ඩැනියල් ලවර්ස්ලට. වාව් මෙන්න මේ වගේ එක විදියට තියෙනවා. මම මේකයි අවුරුදු ගාන පරණ වෙන්න මේවයි රස වෙනස් කියලා කියනවා. ඉතින් ඔයාගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරන්න. මෙන්න මේ වගේ චිවාස් ජැක් ඩැනියල් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් පෙන්නලා ඉවර කරන්න බෑ. ලොකු සෙක්ෂන් එකක්. මේ වගේ ගන්න හැම එකටම ඔෆර්ස් තියෙනවා. buy 2 get 1 free. මේ පැත්තෙත් තියෙනවා ලොකු ඒරියා එකක්. ඕගොල්ලන්ට පේනවනම් එන්න මම ගන්නවා මේ වගේ black label 3ක්. එන්න මේ වගේ දිරාම් 350ක් වෙනවා. තුනම බලමු.
ඔන්න දැන් අපි ඇවිල්ලා තිනවා මේ වොඩ්කා පැත්තට. ඔන්න වොඩ්කා ලවර්ස්ලාට හිතේ හැටියට වොඩ්කා ගන්න පුළුවන් මෙතන. එක එක වර්ගයේ එක එක දේවල් තියෙනවා. අමුතු ලස්සන බෝතල්. ඉතින් අපි මෙන්න මේ විදිහට දැන් ඉවර කරනවා මේ බණ්ඩම් ගත්තේ බෝතල් 3යි. මෙන්න මේ වගේ. Brother, which one is good for newly married couple? Huh? For newly married couple, I get you this. Wow. Antinori. How much this one? Italian. That should be 295. 295. ඔන්න අලුත බැඳපු ජෝඩු වලට ඇවිල්ලා මෙන්න ගන්න පුළුවන් ආදරණීය වයින් තියෙනවා. එතන ලොකු ලොකේෂන් එකක් මේ වගේ වයින් හැමතැනම තියෙනවා. What happened? check. ඔන්න ඉවර. ඔය වැඩි හිටියන්ට පමණයි. මේ කොහෙද ඔය මොවත් අරගෙන යන්නේ වා? අන්න රෙවොන්ට ගේට් ඕපන් කියලා හරි සතුටෙන් ඉන්නේ. රෙවොන් this side. Gate open. Are you ready? 226 ගේට් 9:30ට ඕපන් කරනවා. දැන් ටයිම් එක හරි. හැමදාම එන පුරුද්දට මේ ගේට් එකට ගියොත් පොඩ්ඩක් අවුල් වෙනවා. අද තියෙන්නේ D3 වල. අපි දැන් මේ පැත්තට යන ගමන් ඉන්නේ. දෙන්නේ ලෑස්තිද දැන්? මේ තාම ගෙදරින් දන්නේ අද අපි ගෙදරට හොරා යන ගමන යන්නේ. අපි කැම්පස් ඉන්න කාලෙත් ඒ වගේ ගමන් ගිහිල්ලා දින ඕගොල්ලෝ මේක දැකලා ඉතින් අපේ පිට එක බලවන්නේ. ඒ වගේ ගමනක් නෙමෙයි මේක ගෙදර ආයත හැමදාම යනවනේ එකම විදියට අද පොඩ්ඩක් වෙනසකට තමයි මේක කියන්නේ. කට්ටිය ඔක්කොම ඉතින් ලෑස්තිද දැන් යන්න බෑ. Ko? ඔන්න ප්ලේන්. ඔන්න අපි අද ඉක්මනටම ආවා මේ බබා නිසා. මේ යන් අපි යන් කොහෙද රෙවොන් යන්නේ? ලෑස්තිද? Two වැඩ. රෙවොන්ගේ කෑම එක ආවා. මේ කෑම ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් ඩිනර් ගන්න යන්නේ කෑම බීම එන ගමන් තියෙන්නේ. බබාට නම් කලින්ම ආවා. දිල්ලි අපි ශ්‍රී ලංකා යන් එන රෙවොන්. අන්න අපි ආව ප්ලේන් එකට එනවා. මේ අපි වෙලාව හරියටම උදේ 5යි කාලයි දැන් 5:38යි. අපි ආවා. ධෛර්යය යනවා මේ දිල්ලි මාව අමතකද දැන්? අපි ඇවිල්ලා ඉන්නේ. වැඩ දාලා ඉන්නේ නේ. යන් දිල්ලි. යන් අපි ඇවිල්ලා ඉන්නේ දැන් යමු. ඔන්න ලංකාවට ආවා කියන එක දැනෙන තැන තමයි මේ තියෙන්නේ. දැන් අපි යමු. ඉතින් මේ වගේ තියෙනවා මේ යන ගමන් මදි අඩුපාඩු ටික ඩියුටි ෆ්‍රී එකෙන් අරන් යන්න පුළුවන්. දෙල්නේ අද මේ අපි පිටියේ නෑනේ පොලිමේ. අද මට දැනෙන්නේ හැම එකම පොලිමක් නෑ වගේ. ඒ රෙවොන් let's go hurry up. අපේ රෙවොන්ට ඉතින් මේ එයාට මේ බෑග් එක අතාරින්නම් බෑලු. good morning. මේ හරියටම දැන් උදේ පාන්දර වෙලා ඉන්නේ. අපි යනවා කාක්වා නිව්පා කාක්වාඩන සද්දේ ඔක්කොම ලංකා ෆීල් එක. උදේම අපි සල්ලි මාරු කරගත්තා. අපි හොඳ රේට් එකකට හම්බුණා ඇතුලේ. ඔන්න ඒකත් කියන්න ඕන මේ පාර මේ ලංකාවට එද්දි හදිසිය සල්ලි මාරු කරගන්න බැරි වුණා. එක්ස්චේන්ජ් එකකින් ඒ රේට් එකටම හම්බුණා නේ. ඔව් පුතේ අපි දැන් වෑන් එකක් Uber එකෙන් දැම්මා. Uber පික්නි මෙතනින් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ආවා. වෑන්. ඉතින් දැන් අපි ගෙදර යන්න හදන්නේ අද අම්මලාට නොකිය Uber එකෙන් වෑන් එකක් අරගෙන ගෙදර යනවා. මෙන්න මේ වගේ exit 2 එකෙන් ආවම ඔයගොල්ලන්ට මෙතන ලොකේෂන් දෙක තියෙනවා. හරි පහසුවෙන් ගන්න පුළුවන්. ඉතාමත් සාධාරණ මුදලකට ඔන්න ඒක මතක තියාගන්න. exit 2 එකෙන් තමයි Uber පික්නි ගන්න තියෙනවා. අපි දැන් ගෙවල් බලා යන්න හදන්නේ මේ අපේ වෑන් එක ආවා. ඔන්න දැන් මේ උදේ පාන්දර ලංකාවට ආව ගමන් ඉස්සෙල්ලාම අපි යනවා තේ එකක් බොන්න. මෙන්න මේ විදියට. ලංකාවට ආව ගමන් ඉස්සෙල්ලාම කන්නේ මොනවද? පානුයි පරිප්පුයි දිල්නිට.
මට බිත්තර රොටි. රෙවොන්ට වතුර බැලුවා නම් ඇති කන්න ඕනේ නැහනේ. යා. මේ කඩේට යවට වඩා මේ එළිය ඉඳන් තමයි දැන් කවන්නේ. අයියේ උදේම මේ බිත්තර රොටි කෑවා, පාන් ගත්තා, පියන් රෝල් කෑවා. රුපියල් 1380යි. පළවෙනි බිල මේ අද ලැබිච්ච. අපි යනවා මේ ආච්චි පුදුම කරන්නේ රේවා. ආච්චි